මේ දවස්වල ෂෙයා මාකට් එක උපරිම මිලකට ඇවිල්ලා තියෙන්නේ right. පෙරේදා ඊයේ මම අරදිව ඩොක්ටර්ගේ ෂෙයාර්ස් වගේ මම කිව්වා මතන උගලට. මම අනුගමන වලට ගත්ත 115ට ගියා මම වික්ක පෙරේදා කීසතියේ. පෙරේදා 115 ෂෙයා එක ගියා ඊයේ 150ට දැන් අද 145. 149ට ගියා. මට ලොස් එක නෙවෙයි මට ගන්න තිබ්බ ලාභයක් අඩු වුණා සාමාන්‍ය ලක්ෂ මොකද විතර. ලක්ෂ විතර ගන්න තිබ්බ ලාභය මට අහිපුණා ගියාම සතිය වික්ක නිසා. හරි මේ වෙලාවේ ෂෙයා මාකට් එක යනකොට උඩරිම ගිහිල්ලා තියෙන තව සමහරකට යන්නත් පුළුවන්. හැබැයි මේ වෙලාවේ ෂෙයා මාකට් එකට ආයෝජනය කරන්න එපා කියලා මම කියනවා. හරි. මේ වෙලාව ආයෝජනය කරන හදිසිය මොකක් හෝ ප්‍රශ්නයක් නිසා ෂෙයා මාකට් එක වැටුණොත් ආයෙ වැටෙනවා අඩියට. මොකද යනකොට ඉහළම මිලකට ගිහිල්ලා තියෙනවා. හරි. 21000 ගණන් කියන්නේ මේ දවස්වල අද 21000 ගණන් ඒ සයි එක හරි ඔයගොල්ලෝ දෙක කියලා දෙන්න පස්සේ ඒ සයි කියන්නේ ආයේ දර්ශකය right 21590ට යද මාකට් එක ක්ලෝස් වෙනවා හරි ඉස්සර 16000 වුම එන සෑහෙන අඩු මට්ටමක දින්නේ ඊට අඩු දැස්සා හරි ඒ නිසා සාමාන්‍ය ෂෙයාර්ස් ගන්න ඕන නම් ෂෙයාර්ස් ගන්න අපි ෂෙයා මාකට් එක වැටිච්ච වෙලාවට තමයි අපි ෂෙයාර්ස් ගන්න ඕනේ right අර දැන් එකපාරට ඩොනල්ඩ් ට්‍රම්ප් අර ක්‍රෙඩිට් දාලා ෂෙයා මාකට් එක කවර කඩාවැටුණානේ. ඒ වෙලාවේ මම ගන්න ඕනේ. එතකොට ආයි ෂෙයා මාකට් එක අප් වෙනකොට අපිට අපේ ෂෙයාර්ස් ටික විකුණ ගන්න පුළුවන් ලාභයක් තියාගන්න. දැන් මේ වගේ වෙලාවක අපි ෂෙයාර්ස් ගත්තොත් මොකද වෙන්නේ? මොකක් හෝ හේතුවක් මත ආයි ෂෙයා මාකට් එක වැටුනොත් අපිට විකුණ ගන්න වෙන්නේ එක්කෝ පට්ට අඩු ගන්න. එන ලාභයකට විකුණ ගන්න වෙන්නේ. එහෙම නැත්නම් ආයි මේ මට්ටමට මේ ෂෙයා මාකට් එක අප් වෙනකන් අපිට ඉන්න වෙනවා. ඉතින් අපි දන්නේ කවද මේ මට්ටමට අප් වෙයිද කියලා. මේ ඉතිහාසයේ මේ විතර මට්ටමකට ආවවත්. ඒක නිසා අපි දන්නේ නැහැ. ඒ නිසා මේ වෙලාවේ මම කියන්නේ හැමෝටම ෂෙයා මාකට් එකේ මේ වෙලාවේ ඉන්වෙස්ට් කරන්න යන්න එපා. තාත් සල්ලි තියන් ඉන්නවා ඉන්වෙස්ට් කරන්න වගේ. ඒකට ෂෙයා මාකට් account සල්ලි දිනන මම ඔක්කොම විත්ඩ්‍රෝ කරලා දෙන්නේ. කම්පැනි ඔක්කොම ෂෙයාර්ස් මම විකුණලා දෙන්නේ. විකුණලා දැන් තියන් ඉන්නවා. මාකට් එක ඩවුන් වෙච්ච ගමන් ගන්නවා මම කොහෙන්ද ෂෙයා එක. හරි. බලලා ෂෙයාර්ස් ටිකක් ගන්න. හරි. මොකද මේක ෂෙයා මාකට් ඉන්වෙස්ට් කරන්න තරම් හොඳ වෙලාවක් නෙමෙයි. ඔබ ඒ තරමට කියලා මිලකට ගිහිල්ලා දින්නේ හිතා ගන්න බැරි. පොඩක් සමහරවිට මේ තත්ත්ව ටික කාලයක් තියෙන්න පුළුවන් මේ රට යන තත්ත්වය අනුව. ඒ කවදා හෝ ඉතින් අපදේම ස්ථිර නැහැ නේ වැටෙනවා යනවා මොකද තමයි. වැටෙන වෙලාව ගන්න. වැටෙන වෙලාව කියලා වැටෙන්න ගත්තම ගන්න පොඩක් අඩිය නැනගා ඉඳලා ගන්න. හරි. ඉවසීමෙන් කරන්න ඕන වැඩ.